ඉලක්ක වෙළඳපොළ කොටස. ඔබ ව්‍යාපාරයක් කරනකොට, ව්‍යවසායයක් කරනකොට ඔබ මෙන්න මේ අපි කතා කරන ඉලක්ක වෙළඳපොළ කොටස පිළිබඳ දැනුවත් වෙලාද ව්‍යාපාරයක් කරන්න කියලා බලන්න. හම්බ වෙන බොහෝ ව්‍යවසායකයෝ, බොහෝ ව්‍යාපාරිකයෝ මෙන්න මේ කතා කරන ඉලක්ක වෙළඳපොළ කොටස පිළිබඳව අවධානයක් යොමු කරන බවක් දකින්නට නැහැ. මම මේ කතා කරන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගැන. සුළු පරිමාණයේ ව්‍යවසායකයෝ බොහෝමයක්ම මෙන්න මේ අපි කතා කරන්න යන ඉලක්ක වෙළඳපොළ කොටස කියන කාරණාව පිළිබඳව ඔබ අවධානය යොමු කරලාද කියලා බලන්න ඔබේ ව්‍යාපාරය, ඔබේ ව්‍යවසාය ඔබ සකස් කරලා තියෙනවා. මොකක්ද මේ ඉලක්ක වෙළඳපොළ කොටස කියලා කියන්නේ? අපි මෙන්න මේ කණ්ඩායම හඳුන්වනවා ඉලක්ක වෙළඳපොළ කොටස, එහෙමත් නැත්නම් ඉලක්ක වෙළඳපොළ කණ්ඩායම කියන නමින්. මේගොල්ලෝ තමයි ඔයාගේ පාරිභෝගික කණ්ඩායම. මෙන්න මේ ඔයාගේ පාරිභෝගික කණ්ඩායමට තමයි අපි කියන්නේ ඉලක්ක වෙළඳපොළ කොටස කියලා. මෙන්න මේ පාරිභෝගික කණ්ඩායම ඔබ තීරණය කරලද නිෂ්පාදනයක්, මෙහෙමත් නැත්නම් ව්‍යවසායක්, සේවාවක් මෙන්න මේ කර්මාන්තයක් ඔබ සිද්ධ කරන්නේ ඔබට ඉන්න ඉලක්ක වෙළඳපොළ කොටස පිළිබඳ ඔබ අවධානය යොමු කරලාද? ඔබ හොඳින් කල්පනා කරලා බලන්න මේ වෙනකොට ඔයාගේ ව්‍යාපාරය, ඔයාගේ ව්‍යවසායත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස, මෙන්න මේ පිරිස පිළිබඳව ඔබ හොඳින් අධ්‍යයනය කරලා, හොඳින් අවබෝධ කරගෙන, ඔවුන්ගේ උවමනා අවශ්‍යතා පිළිබඳ හොඳින් අධ්‍යයනය කරලාද ඔයා මේ කරන නිෂ්පාදනය, ඔයා මේ හදන නිෂ්පාදනය නිර්මාණය කරලා තියෙන්නේ. ඔබගේ සේවාව ඔබ නිර්මාණය කරලා තියෙන්නේ මෙන්න මේ දේවල් පිළිබඳ අධ්‍යයනයක් යොමු කරලාද කියලා හොඳින් බලන්න. ඉලක්ක වෙළඳපොළ කොටස කොහොමද ඔයා තීරණය කරන්නේ? ඔයා හදන නිෂ්පාදනය මිලදී ගන්න කණ්ඩායම තමයි ඔබේ පාරිභෝගිකයෝ වෙන්නේ. මේගොල්ලෝ කවුද? ඔබ හඳුනාගෙන ඉන්න ඕන මම හදන නිෂ්පාදනය වැඩිපුරම මිලදී ගන්නේ කොයි කණ්ඩායමද? අපිට මේ හම්බ වෙන පාරිභෝගිකයෝ, එහෙම නැත්නම් මේ ඉලක්ක වෙළඳපොළ කොටසේ ඉන්න කණ්ඩායම මෙන්න මෙයාලා කැටගරි කීපයක් යටතේ අපිට මුණ ගැහෙනවා. විවිධාකාරයේ වැටුප් මට්ටම් තියෙන පුජ්‍යලයෝ ඉන්න පුළුවන්. විවිධාකාරයේ වෘත්තීය මට්ටම් වල පුජ්‍යලයෝ ඉන්න පුළුවන්. විවිධාකාරයේ සමාජ මට්ටම් වල පුජ්‍යලයෝ ඉන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව කොටස් වෙන්න පුළුවන්. වයස අනුව ලදරුවෝ, ළමා, තරුණ, මහලු විදිහට මේගොල්ලෝ කණ්ඩායම් ගත වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මේක රටවල් අනුව නම් අපනයනය කරන නිෂ්පාදනයක් නම් මේක මේ රටෙන් එළියට යන නිෂ්පාදනයක් නම් ඔයා හදන්නේ. මෙන්න මේ නිෂ්පාදනය මිලදී ගන්නත් මෙන්න මේ විදිහටම කණ්ඩායමක් ඉන්නවා. තවදුරටත් බලනකොට භූගෝලීය පරිසරය, දේශගුණික තත්ත්ව, සංස්කෘතිය මේ සියල්ලටම අවධානය යොමු කරලා තමයි ඔයාගේ පාරිභෝගික කණ්ඩායම තීරණය කරන්න ඕන. අපිට හම්බ වෙන ප්‍රාථමික මට්ටමේ ඉන්න සුළු පරිමාණ ව්‍යවසායකයෝ, එහෙම නැත්නම් සාමාන්‍ය මට්ටමේ ක්ෂුද්‍ර පරිමාණ ව්‍යවසායකයෝ, මෙන්න මේ කියන කණ්ඩායම් වල පුජ්‍යලයෝ අපි මේ කතා කරන මෙන්න මේ පාරිභෝගික කණ්ඩායම පිළිබඳව අවධානය යොමු කරන්නේ නැහැ. ඔබගේ ඉලක්කය තියෙන්නේ, ඔබගේ අරමුණ තියෙන්නේ අර මං කලින් කතා කරපු ව්‍යාපාරික මානසිකත්වයේ. ඔබ නිෂ්පාදනයක් හදනවා, ඒ හදන නිෂ්පාදනය ඔබ අලෙවි කරන්නට යන එක තමයි ඔබගේ උත්සාහය වෙන්නේ. හැබැයි ඔබ උත්සාහ කරලා හොයලා බලන්නේ නෑ මම මේ හදන නිෂ්පාදනය මිලදී ගන්නේ කවුද? මේ අවස්ථාව ගැන මම ඔයගොල්ලන්ට විශේෂයෙන් කතා කරන්න හිතුවේ මේ රට ඇතුලේ මේ මොහොතේ හතු පිපෙනවා වගේ බොහෝමයක් ව්‍යාපාර ආරම්භ වෙනවා. හැබැයි ඔබ ආරම්භ කරන ව්‍යාපාරයේ ඇතුලේ මට මුණ ගැහෙන බොහෝ ව්‍යවසායකයන්ගෙන්, ව්‍යාපාරිකයන්ගෙන් අහපුවාම ඔයාගේ ටාගට් මාකට් එක කවුද? ඔයාගේ ඉලක්ක වෙළඳපොළ කවුද? ඔයාගේ ඉලක්ක පාරිභෝගිකයෝ කවුද කියලා ඇහුවොත් නිශ්චිත උත්තරයක්, පැහැදිලි උත්තරයක් දෙන්න වුණ අපොහසත් වෙනවා. ඒ නිසා ඔබට මම යෝජනාවක් කරනවා ව්‍යාපාරයක් කරනකොට, ව්‍යවසායයක් කරනකොට පැහැදිලිවම ඔබ දැනගෙන ඉන්න ඕන ඔයාගේ නිෂ්පාදනය මිලදී ගන්න කණ්ඩායම කවුද? ඔයාගේ ඉලක්ක පාරිභෝගිකයෝ කවුද? මම උදාහරණයක් කියන්නම්. ඔබ සාමාන්‍ය මට්ටමේ ඇඟලුම් ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබ සාමාන්‍ය මට්ටමේ අපි උදාහරණයකට ගමු ඔබ නිෂ්පාදනය කරන්නේ කාන්තා ගවුම්. එහෙනම් කවුද ඔයාගේ පාරිභෝගිකයෝ කණ්ඩායම වෙන්නේ? ඔයා ඉස්සෙල්ලා තීරණය කරගන්න ඕන වෘත්තීය මට්ටම අනුව, සමාජ මට්ටම අනුව, හැසිරෙන ස්ථානය අනුව ඔබ නිර්මාණය කරන ගවුම මිලදී ගන්නේ කවුද?
සමහර විට ඔබ නිර්මාණය කරන ඇඳුම ඉහළ පන්තියේ මිනිස්සුන්ට නිර්මාණය කරන ඇඳුමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මධ්‍යම පන්ති කයට වෙන්න පුළුවන්. මොකද ඒ ඇඳුමට භාවිතා කරන අමුද්‍රව්‍ය මතත් ඒ ඇඳුමට භාවිතා කරන නිමි ද්‍රව්‍ය මතත් ඒ ඇඳුම අපි එළියට දෙන විදිහ අනුව ඒ කියන්නේ ඔබ ඔබගේ නිෂ්පාදනය අවසන් නිෂ්පාදනයක් බවට පත් කරලා ඒකට දෙන ඇසිරීම මෙන්න මේ වගේ සියලු දේවල් අනුව ඔයාගේ පාරිභෝගික හණ්ඩායම තීරණය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයා හදන බ්‍රෑන්ඩ් නේම් එක මේ බ්‍රෑන්ඩ් නේම් එක අනුවත් ඔයාගේ නිෂ්පාදනයේ ඉලක්ක පාරිභෝගික හණ්ඩායම වෙනස් වෙනවා. ඒ නිසා ඔබ අවධානය දෙන්න ඕන ඔබ හදන නිෂ්පාදනය කරන්නේ පුංචි දරුවන්ටද ලදරුවන්ටද එහෙම නැත්නම් තරුණ අයටද මහලු අයටද මොන වයස් සීමාවක ඉන්න අයද එහෙම නැත්නම් සමාජ පන්තිය මොකක්ද සමහර සමාජ පන්තිවලට අපිට සමහර නිෂ්පාදන අලෙවි කරන්න බෑ. සමහර සංස්කෘතීන් වලට අපිට සමහර නිෂ්පාදන අලෙවි කරන්න බෑ. මෙන්න මේ වගේ ඔයාගේ පාරිභෝගික කොටස හරියට අඳුනා ගන්න, ඒ පිරිසගේ උවමනා අවශ්‍යතා පැහැදිලිව වටහා ගන්න, ඔවුන් තෘප්තිමත් කරන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි ඔබ හදන්න ඕන. ඒ නිසා අංක 1 වෙන්නේ ඔයාගේ පාරිභෝගිකයෝ. ජපන් ජනතාව පිළිගන්නවා ඒගොල්ලන්ගේ පාරිභෝගිකයා කියලා කියන්නේ ඒගොල්ලොන්ගේ දෙවියා හැටියට. ඒ නිසා පාරිභෝගිකයෝ කියලා කියන්නේ ව්‍යාපාරික ඔබගේ ව්‍යවසායික ඔබගේ වටිනාම සම්පත. ඒ නිසා පාරිභෝගිකයාගේ අවශ්‍යතා තෘප්තිමත් කරන තරමට ඔයාගේ නිෂ්පාදනයට ඉල්ලුම හැදෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒ නිසා ඔබගේ නිෂ්පාදනයෙන් විශාල පාරිභෝගිකයෝ කණ්ඩායමකගේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කරන්න ඔබට හැකිනම් ඔබගේ ව්‍යාපාරයේ ජයග්‍රහණය කරන්න ඒක හොඳ පදනමක් වෙනවා අනුමානයි. එහෙනම් මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් ඔයාට වගේම මේක තවත් පිරිසකට වැදගත් කියලා ඔයා විශ්වාස කරනවා නම් මේ පණිවිඩය මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වගේම අපි ඉදිරියේදී එකතු කරන අලුත් වීඩියෝස් බලන්න ඕන නම් අපේ subscribe button එක click කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔබට බලා ගන්න හැකියාව හම්බ වෙනවා ඒ සමගම. එහෙනම් අපි නැවත ඔබට වැදගත් වෙන ව්‍යාපාරික ව්‍යවසායික වීඩියෝ එකකින් මුණ ගැහෙනතුරු අදට අපි නවතිනවා.